අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ ඉතාමත් ඔයාලට සුවිශේෂී මාතෘකාවක් සහ මේකෙදි පුතේ විශේෂ දැනුම් දීමක් කිව්වොත් මම නිවැරදි. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ මේ අලුත් මාසෙ තුල. එහෙම නැත්නම් ඔයාලගේ ක්‍රමයට කියනවා නම් පුතේ මේ 5 වෙනි මාසේ අවුරුදු උදාවෙන් පස්සේ එළඹෙන්නා වූ මේ මීළඟ මාසය තුල අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා දරුවනේ මේ වෙනකොට උදා වෙන්නා වූ මේ වෙසක් මංගල්‍යයට දින දෙකකට පසුව කතරගම් දේවතන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඉතින් 14 15 16 යන දිනයන් තුනදිම විශ්වාරණ වෙදමැදුර කතරගම් දෙවියන්ගේ මුල් ස්ථානයේ රැඳිලා ඒ දේවතන් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ පුද සත්කාර සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතනදී තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕන. මේ ගමන් මාර්ගයට සියලුම වරන් දරුවන්ට මම ආරාධනා කරනවා. මොකද වරන් දරුවෙක් වුණාම පුතේ අනිවාර්යයෙන්ම කතරගම් දෙවියන් වහන්සේ වැඳ පුදාගෙන ඒ තියෙනා වූ යහන් අවසර මාලාවල් ලබා ගැනීමට ඔබ සියලු දෙනාට මේ ගමන් ගන්නා වූ මේ මාර්ගය තුරදී ඒ වාග්ය හිමි වෙනවා. ඉතින් පුතේ අපි මෙතනදී තවත් සුවිශේෂී පින්කම් කිහිපයක් සූදානම් කරලා තියෙනවා. ඒ තමයි ඒ කතරගම් දේව භූමිය තුල මෙතනට පැමිණෙන්නා වූ ඒ ජනතාව වෙනුවෙන් එහෙම නැතිනම් එතන පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් විශාල දන්සලක් සූදානම් කරලා තියෙනවා. ඒ දන්සලටත් ඔයාලා සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන්. මොකද මේ වෙසක් මාසෙ කියන්නේ පුතේ බොහොම පින්කම් සිද්ධ වෙන මාසයක්. ඉතින් ඔයාලට පුළුවන් ආකාරයේදී මේ සියලුම දරුවන්ට ආරාධනා කරනවා මේ පුණ්‍ය කටයුත්තට සහ සම්බන්ධ වෙන්න. අපි මේ ගමන් මාර්ගයේ 14 වෙනිදා මාගේ දෙවල් භූමියෙන් ආරම්භ කරලා කතරගම් දෙවියන්ගේ ඒ පුද භූමියේ සිට අපි මේ පින්කම් මාලාව ආරම්භ කරනවා මේ දින 3ක් දක්වා. ඉතින් ඔබ සියලු දෙනාටම ලක්වැසි සියලුම දෙනාට ආරාධනා කරනවා ඔබත් එන්න මේ පුද භූමියට ඇවිත් අප හා සමග මේ පින්කම් වලට සහ සම්බන්ධ වෙන්න ඔබ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා. ඉතින් ඒවත් සිහිපත් කරන ගමන් මේ ගමන් මාර්ගය ගැන පැහැදිලි කරනවා නම් දරුවනේ අපි මුලින්ම ගමන් ගන්නවා මයංගනේ රජමහා විහාරයට. ඊට පස්සේ අපි කෙලින්ම ගමන් මාර්ගය පටන් ගන්නෙ කතරගම් දෙවියන්ගේ පුද භූමිය දක්වා. ඉතින් මෙතනදී පුතේ අපි ඉස්සෙල්ලාම කරන්නේ කිරි වෙහෙර වන්දනාමාන කටයුතු කරගෙන ඊට පස්සේ දරුවනේ මහා දේවාලය වන්දනාමාන කරගෙන වැඩ සිටි කන්දට අපි සියලු දරුවොත් එක්ක ගමන් කරන මේ ගමනට පුතේ ලොකු පිරිසක් මාත් එක්ක සහ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනමටත් මම තවදුරටත් ඔබට ආරාධනා කරනවා ඔබ වරන් දරුවෙක් නම් අනිවාර්යෙන් මේ ගමනට සහ සම්බන්ධ වෙන්න. ඔබගේ වරම් දෝෂ නැත්නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් අයින් කරගන්නත් මේ තියෙනා වූ දේව භූමියේ තියෙන ශක්ති මාලාවන් ඔබේ වරම් මාලාවට එකතු කරගන්නත් මේ ගමනදී ඔබට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මීළඟට පුතේ වැඩ සිටි කන්දට අපි මේ සියලු වරන් දරුවත් එක්ක අපි මේ වැඩ සිටි කන්දට ගිහිල්ලා අපේ ඒ උත්තර මාලාවෙන් ඒ තරේදී තියෙනා වූ බල ශක්තියත් එක්ක අපි සියලු පුද සත්කාර කරලා අපි මීළඟට පුතේ ගමන් කරනවා කඩවර දේවාලයට. ඉතින් කඩවර දේවාලයේ ඒ දල කඩවර දේවතන් වහන්සේගේ දර නමස්කාර කරලා උන්වහන්සේගේ ආශිර්වාද ලබා අපි මීළඟට සෙල්ල කතරගම ගිහිල්ලා පුතේ ගණදෙවි කෝවිලේ ඒ තියෙනා වූ පුද පූජා වලට සහ සම්බන්ධ වෙලා ඊට පස්සේ වල්ලි දේවතන් වහන්සේගේ ඒ භූමියට ගිහිල්ලා ඒ භූමියේ තියෙනා වූ පුද පූජා කටයුතු සහ සම්බන්ධ වෙලා ලක්ෂ්මී කෝවිලෙන් අපි සියලු කටයුතු එදිනද නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතේ මේ ගමනදී තව මම නම් වශයෙන් නොකියපු ඒ සියලු කෝවිල් වලටත් සහ සම්බන්ධ වෙලා මාගේ වරන් දරුවන්ටත් මේ ස්ථානවල තියෙනා වූ බල ශක්තියින් තමාගේ වරම් මාලාවට එකතු කරගෙන මේ ගමන බොහොම සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී පුතේ
ඔබ වරන් දරුවෙකුම විය යුතු නැහැ පුතේ මේ කතරගම දෙවියන් වහන්සේ වැඳ පුදා ගැනීමට. ඔබ රැකියාවක් කරන දරුවෙක් නම්, ව්‍යාපාරයක් කරන දරුවෙක් නම්, ඒ ඕනෑම දරුවෙකුට මේ කතරගම දෙවියන් වහන්සේ වැඳ පුදාගෙන උන්වහන්සේගේ තියෙන ආශිර්වාද මාල ශක්තිය තමාගේ ජීවිතයට එකතු කරගම තමන් කරන කියන ව්‍යාපාර දිනෙන් දින දියුණු කරගන්නත්, රැකී රක්ෂාවල තියෙනා වූ ගැටලු මාලාවල් දුරු කරගන්නත්, ඉතින් මේ අදාළ සියලු දරුවන්ගේ දෝෂ මාලාවල් ඉවත් කරගෙන තමාගේ දිවිපෙත් ගමන නිරන්තරයෙන් සාර්ථක කරගන්න මේ කතරගම ගමන ඔබ සියලු දෙනාටම හේතු වාසනාවක් වෙනවා. ඉතින් දරුවනේ මම ඔයාලට නැවත මතක් කරනවා මේ විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න ඔයාලා මේ වෙන විටත් මේ කතරගම දෙවියන් වහන්සේ වැඳ පුදා ගන්න කීප අවස්ථාවක් ගියපු දරුවෝ ඉන්න පුළුවන්. එක අවස්ථාවක් පමණක් ගියපු දරුවෝ ඉන්න පුළුවන්. එහෙම නැතිනම් මේවට ගිහින් නැති දරුවෝ ඉන්න පුළුවන්. මේ සියලුම දරුවන්ට පුතේ ආරාධනා කරනවා විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙන්න. මම මෙතනදී පහත මගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඕනෑම දරුවෙකුට වරමක් තිබුණා හෝ නැත තමාගේ ව්‍යාපාර වෙනුවෙන්, තමාගේ ඉදිරි දියුණුව වෙනුවෙන් බලාපොරොත්තුවක් ඇතිව සිටින දරුවෙක් නම් විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙන්න වෙලා ඔබගේ මේ දියුණු මාලාවල සකසා ගන්න මේ විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙලා මේ මහා පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වෙන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. මම නැවත මතක් කරනවා සියලුම දරුවන්ට පුතේ එතනදී අපි සිද්ධ කරන්නා වූ මහා දන්සලා අපි සංවිධානය කරගෙන යනවා. ඒ දන්සලටත් ඔබ සියලු දෙනාටම සහසම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කියන පූජා භූමියේ අවට නැත්තම් ආසන්න දුරකින් සිටින සියලුම දරුවන්ටත් මේ දන්සල වෙත සහසම්බන්ධ වීමටත් වාග්ය කටයුතු එදාට හිමි වෙනවා. ඉතින් පුතේ මම හිතනවා මේ ගමන් මාර්ගය තුලදී ඔබ සියලු දෙනාටම බොහෝම යහපත් කටයුතු රාක්ෂයක් එදාට සිද්ධ වෙනවා. ඔබගේ යම්කිසි දෝෂ මාලාවකින් පෙළෙන දරුවෙක් නම්, ඔබ නිරන්තරයෙන්ම ගැටලු සහගතව සිටින දරුවෙක් නම් මේ ගමන් මාර්ගය බොහොමින් ඔබට සහනදායක තත්ත්වයක් සිද්ධ වෙයි. ඉතින් දරුවනේ ඔබ දැන්ම මේ විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙලා නැති දරුවෙක් නම් මේ වැඩසටහන බලන ඔබ අනිවාර්යයෙන්ම විශ්වරණ වෙදමැදුරත් එක්ක සහසම්බන්ධ වෙලා මේ සම්බන්ධව ඇති වැඩි දුර තොරතුරු ලබා ගන්න පුතේ. ඉතින් දරුවනේ ඔයාලා සියලු දෙනාට මේ විශේෂ දැනුවත් කිරීම මතක් කරන ගමන් අදට මා මේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. විශ්වරණ වෙදමැදුර සමග සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සියලු දේ පිහිටයි ආරක්ෂාවයි. තෙරුවන් සරණයි.